අස්වසුම් ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලැබූ 16,800 දෙනෙකුට තවමත් බැංකු ගිණුමක්වත් නොමැති බව හඳුනාගෙන තිබෙනවා. අස්වසුම් ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. තවද මෙම පිරිස අතරින් ඇතමු අස්වැසුම් ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබා සිටින බවත් නොදන්නා බවත් වාර්තා වී ඇති බවත් සඳහන් වෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ මෙලෙස බැංකු ගිණුම් වැඩිම ප්‍රමාණයක් විවෘත කර නොමැති බව වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බවත්. එම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 2700ක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත් එම මණ්ඩලය අනාවරණය කරගෙන තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිලාභීන් 1000ක් පමණ අස්වැසුම් ප්‍රතිලාභය ලබා ගැනීමට බැංකු ගිණුම් විවෘත කර නැති බව වාර්තා වනවා. දෙවනුවට වැඩිම පිරිසක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බවට වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ දිලිඳු සහ ආන්ත දිලිඳු යන කාණ්ඩවලට අයත් පිරිස් මෙලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත් දිලිඳු කාණ්ඩයේ පමණක් 8900ක් පමණ බැංකු ගිණුම් විවෘත කර නොමැති බව තමයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.